අපි එනන් ඩන්සිරන් ඇල්ලට සමුදීලා අපි යනවා ඊළඟට අපේ ඊළඟ ලස්සන තැනට. ඉතින් අපි ඊළඟට යන්නේ රම්බොඩ ඇල්ලට. ඔන්න අපි රම්බොඩ ඇල්ල ළඟටම ඇවිත් තියෙන්නේ. ඉතින් වෙන්න මෙතන බයික් දාලා මෙතනින් උඩට යන්න තියෙන්නේ රම්බොඩ ඇල්ල බලන්න. ඉතින් මෙතන ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටරයකට කිට්ටුවට ගාණක් තියෙනවා කියලා තමයි කි උඩට යන්න. අපි උඩට ගිහිල්ලා බලමු මොන තරගේ ලස්සනද තියෙන්නේ. ඒත් එක්කම දැන් ඉර බහිනවා මේ පැත්තේ. මාර ලස්සනක් තියෙයි කියලා බලලා ඉන්නවා. එහෙනම් අපි රම්බොඩ ඇල්ලට ගිහිල්ලා හම්බෙමු. ඉතින් රම්බොඩ ඇල්ලට යද්දී ටිකට් ගන්න තියෙනවා. අපි බලමු ටිකට් එකක් කීයක් වෙයිද කියලා. ඔන්න ඉතින් රම්බොඩ ඇල්ලට ගියොත් එimhe ඔයාලට මෙතනින් ටිකට් ගන්න පුළුවන්. ඉතින් එක ටිකට් එක රුපියල් 50ක් වෙන්නේ. අවුලක් නැහැ. අපි උඩට ගිහින් බලමු. මෙතනින් ටිකට් අරගෙන පොඩි වස්නයක් තියෙනවා. මේ උඩහට යන්න මෙතන ඉඳලා විනාඩි 20ක් යනවා කිව්වා. ඒත් එක්කම පටිපල් 567ක් තියෙනවලු. කවන්නේ අපි යමු මෙච්චර දුර ආපෙකේ අපරාධිනේ. ඉතින් මේ පැත්තේ බලන්න පුළුවන් වලට කැරට් තියෙනවා මේ. උඩට යන ගමන් ඉන්නේ. අයි දන්නේ හරි අමාරුයි. මේ බලන්න. බටර් තියෙන්නේ තනි කරම. පුදුම ලස්සනක් තියෙනවා මේ. ඒකේ කපලා හදලාද කොහෙද? නැත්නම් විදිය තියෙන්නේ තියන්නේ. ඔන්න අපි රම්බොඩ ඇල්ලේ උඩටම ඇවිත් තියෙන්නේ. පල්ලෙන් මම යද්දි පෙන්නන්න. අද වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් පාරවල් දෙකක් තියෙනවා. ඒකේ පල්ලට ගියොත් එimhe ඇල්ලේ යට ඉඳන් බලන්න පුළුවන්. උඩට આવොත් එimhe ලස්සන view එකක් තියෙන තැන ඉඳන් ඇල්ල බලන්න පස්සේ ළඟටම ඇවිත් තින්නේ. ඉන්න ඔයාලට පෙන්නන්න. ඔන්න මට පේනවා රම්බොඩ ඇල්ල. ये दे दूँने ඔන්න අපි රම්බොඩ ඇල්ලට ආවා. ඉතින් මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙන්න මෙතනට කැම්පින් කරනවා නම් උඩ එතනට එන්න පුළුවන්. අපි කැම්පින් කරන්න ගියේ නැහැ. අපි මේ පැත්තෙන් ආවේ නැහැ. මෙතනින් ආවේ. හැබැයි මෙතනට මාර ලස්සන මේ ඇල්ල පේනවා. ඔන්න බලන්න. අපි දෙකිනවා නම් ඉතින් ඒත් එක්කම අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා.
අර පැත්තෙන් අපිට කොත්මලේ ජලාශයත් තියෙනවා. මෙතන මාරගොල්ඩියක් තියෙන්නේ. ඉතින් මේ රම්බොඩැල්ලේ විශේෂත්වයක් කීපයක් ගැන කතා කරොත් එම ලංකාවේ මගේ හැබැත්තෙන් තියෙන මේ ලංකාවේ 11 වෙනියට උසම දියැල්ල එක්කම අඩි 357ක් උසයි මේ දියැල්ල. මීටරින් ගත්තොත් මීටර 109ක් උසයි. ඉතින් මේ වගේ විශේෂත්වයක් තියෙනවා. ඒත් එක්කම මෙතනට පේන view එක ඒක මාරයි. මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් කොත්මලේ ජලාශය තියෙනවා. ඒත් එක්කම ඉර බැහැගෙන යනවා. හවසට මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ සරලව කිව්වොත් එහෙම. ඉතින් අපි මේ දවස් 3ක සංචාරයන්නේ. ඉතින් මේ සංචාරේ පටන් ගත්ත දවස් ඉඳලා ඉවර වෙනකන් මේන් ස්පොන්සර් තමයි මේ ඉන්නේ. ඈ? ස්පොන්සර්. ඉතින් දනුකයි තමයි කතා කරේ යමු කියලා මේ වගේ ලස්සන තැන් ටිකක් තියෙනවා කියලා. ඉතින් ආයෙත් දනුකයත් එක්ක සුපිරි ට්‍රිප් එකක් යන්න අපි ප්ලෑන් කර ඉන්නවා දවස් 4ක 5ක. ඒකත් ළඟදී යන්. ඉතින් හැබැයි මේ දවස් 3ත් මාරම ලස්සනයි. ඉතින් මම ආයෙත් කියනවා පළවෙනි ලොග් එක දෙවෙනි ලොග් එක බලලා නැත්නම් ඒක බලලා එන්න. ඒක ස්පාට් සුපිරි. ඉතින් මේ වගේම තමයි ලොග් එකත්. එහෙනම් මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය පොඩ්ඩක් විඳලා එන්න. අපි පොඩි වෙලාවක් මෙතන ඉන්න ඕනේ. ඔන්න අපි රම්බොඩැල්ලේ මෙතන උඩ view point එකේ ඉන්නේ. අර පැත්තෙන් ඉර බහැගෙන යනවා. මාර ලස්සනක් තියෙන්නේ. ඒත් එක්කම මේ පැත්තෙන් රම්බොඩැල්ල පහළට කඩාගෙන වැටෙනවා. අපි පල්ලට ගිහලා බලමු. හරියටම මෙන්න මෙතනට. මෙන්න මෙතනට ගිහලා බලමු. කොහොමද රම්බොඩැල්ල යට ඉඳන් උඩට බැලුවම මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. එහෙනම් පල්ලට ගිහලා බලමු. ඇත්තටම මාර සුපිරියක් තියෙනවා. ඒක කියන්න දෙරෙන්නේ නැහැ. මේ ඇවිල්ලම් බලන්න මේ එකේ අද අපි ගියාලි ටිකේ සුපිරි මැල ටික ගියේ කියන්නේ ලස්සන අතින් උපරිම සහ මානසික නිදහස අතින් උපරිම. ඒක මාරු අපි පහළට ගිහලා බලමු මොන වගේ ලස්සනක් තියෙන්නේ කියලා බලන්න. මං කලින් කිව්වා මං යද්දි පෙන්නන්නම් කියලා. මෙන්න මෙතනින් මෙන්න මේ පැත්තෙන් තමයි අපි එන්නේ. මෙතනින් උට්ටිකොත් වලට බලා ගන්න පුළුවන් අර අපි දැන් ඉඳලා ආපු තැන. ඒත් එක්කම මෙතනින් පල්ලට ගියොත් එම රම්බොඩැල්ලේ මුලට යන්න පුළුවන්. කියන්නේ වතුර වැටෙන තැනට. අපි ගිහලා බලමු එතන මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. අපි රම්බොඩැල්ලේ මුලටම ඇවිල්ලා ඉන්නේ. මෙතන මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ පිටිපස්සෙන් හරියටම මම කලිනුත් කිව්වා ලංකාවේ 11 වෙනියට උසම දියැල්ල. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. ඔන්න අපි රම්බොඩැල්ලේ පහළට ආවන්තිමට. ඉතලා අපි ගෙලින්ම යන්න ඕනි නුවරට. නුවරට ගිහිල්ලා නුවර ඉඳන් ආයෙත් රත්නපුරයට යන්න ඕනි. ඉතින් දැන් වෙලාව සාමාන්‍යයෙන් 6යි කාලට ඉතර වෙලා තියෙන්නේ. 6යි කාලේ වෙලාව. ඉතින් දවස් 3ක ලොග් එකේ අන්තිම ලොග් එකේ අද කරේ. ඉතින් ඒකත් මෙතනින් ඉවර වෙනවා. අපි කිව්ව ලොග් එක පටන් ගද්දී පළවෙනි වීඩියෝ එකේ කිලෝමීටර් 400ක් යනවා කියන්නේ මේ වෙද්දි කිලෝමීටර් 623ක් අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 623ක් ආපු විස්තරේ මම ඔයාලට යටින් දාලා තියන්න අපි කොහෙටද ගියේ කියලා. එහෙනම් වීඩියෝ ඉවර කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා දන්න කෙනෙක්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ජය වේවා. අපි අලුත් vlog එකකින් හම්බෙමු.